ආයුබෝවන්. අද අපි යන්නේ ඔයාලා හැමෝම දන්න ඇල්ල ප්‍රදේශයේ පිහිටලා තියෙන කුඹල්වෙල මහමෙවුනා අසපුව බලන්න. අපි දැන් මේ ගමන් කරන්නේ වැල්ලවායේ ඉඳලා ඇල්ල දක්වා දිවෙන ප්‍රධාන ගමන් මාර්ගයේ. මෙන්න මේකනේ. වැල්ලවායේ සිට දිවෙන මේ මාර්ගයේ ඇල්ල නගරය පහු කරගෙන ඉස්සරහට එනකොට ඔයාලට ලස්සන උස කඳු ගැටයකින් කුඹල්වෙල මහමෙවුනා අසපුව දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම කොළඹ ඉඳලා එනවනම් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඇවිල්ලා කුඹල්වෙල හන්දියෙන් ඔයාලට කුඹල්වෙල මහමෙවුනා අසපුවට යන්නත් පුළුවන්. අපි දැන් මේ ඉස්සරහෙන් හම්බෙන්නේ කුඹල්වෙල හන්දිය. ඔයාලා පොදු ප්‍රවාහනය භාවිතා කරලා බස් එකක යනවනම් මෙන්න මේ කුඹල්වෙල හන්දියෙන් බැහැලා මෙතනින් ත්‍රිවිල් එකක් ගන්න පුළුවන් කුඹල්වෙල මහමෙවුනා අසපුවට යන්න. සාමාන්‍යයෙන් ත්‍රිවිල් එක රුපියල් 800ක මුදලක් තමයි වෙන්නේ මහමෙවුනා අසපුවට යන්න. මේ හන්දියේ ඉඳන් මීටර් 500ක වගේ දුරක් යනකොට වම් අත පැත්තට තියෙනවා මහමෙවුනා අසපුව කියලා. මෙන්න මේ පාරෙන් ඔයගොල්ලන්ට යන්න පුළුවන් කුඹල්වෙල මහමෙවුනා අසපුවට. මෙතන ඉඳන් කිලෝමීටර් 4මාරක් වගේ තියෙනවා. ඒක නිසා දැන් අපි බලමු මේ පාරේ කොහොමද යන්නේ කියලා. සාමාන්‍ය ලොන් වීකෙන්ඩ් වල ඇත්තටම මේ මාර්ගයේ ලොකු තදබදයක් තියෙනවා. අපි ගිය දවසේ ලොකු තදබදයක් තිබුණේ නැහැ. ඒකින්ද අපි උඩටම ගියා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ පාර කොහොමද කියලා. මුහුදු මට්ටමේ ඉඳලා මීටර 1300ක් පමණ ඉහළින් තමයි මේ කුඹල්වෙල මහමෙවුනා අසපුව පිහිටලා තියෙන්නේ. ඒ වගේම මේ දැන් දිවෙන මාර්ගයේ අතරමඟ ඔයාලට මල්, තෙල්, හඳුන්කුරු ගන්න අවශ්‍ය නම් ඒ අදාළ කඩත් මේ මාර්ගයේදී හම්බ වෙනවා. දැන් අපි මේ ගමන් කරන්නේ ආසන 32 බස් එකක්. සාමාන්‍යයෙන් ලොකු දොරවල් දෙකේ ලර්ලන්ඩ් එකක් නම් මේ මාර්ගයේ ඉහළට යන්න හම්බ වෙන්නේ නැහැ. පල්ලෙහෙන් නවත්තලා තමයි යන්න වෙන්නේ. මොකද තදබදේ බස් දෙකක් එකපාරට මාරු කරගන්න ඉඩ නැති නිසා. නැත්නම් ආසන 32 බස් එකක් වෑන් කාර් ඕන එකකට උඩට යන්න පුළුවන්. බලමු දැන් අපි කියලා මෙතන පාකින් දෙකක් තියෙනවා. ඒ පාකින් එකෙන් අපි මෙන්න මේ කුඹල්වෙල මහමෙවුනා අසපුව ඉහළම තියෙන පාකින් එකට යනවා. මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පහුගිය දවස්වල දිට්ටා සුලිකුණාටුවත් එක්ක සාමාන්‍ය ප්‍රදේශ කීපයක් නාය ගිහිල්ලා තිබුණා මේ මාර්ගයේ. දැන් ඒ ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. ඒකින්ද කිසි කරදරයක් බයක් නැතුව අපිට උඩටම යන්න පුළුවන් හැකියාව තිබුණා. ඒ වගේම මේ මාර්ගයේ ධාවනය කරද්දී ඔයාලා ඉතා කල්පනාවෙන් ධාවනය කරන්න ඕන. මේ ඉන්නේ අපේ මදුසංක. එයා අපිව කුඹල්වෙල මහමෙවුනා අසපුවේ ඉහළම තියෙන කාපාකයට එක්කන් ගියේ. දැන් ඔයාලට මේ මාර්ගයේ ඉස්සරහට යනකොට මුලින්ම හම්බ වෙනවා වෙහිකල් පාක් එකක්. එතන නම් ඔයගොල්ලෝ වාහන පාක් කරලා පඩිපිල නැගලා කුඹල්වෙල මහමෙවුනා අසපුවට යන්න පුළුවන්. දැන් ඔකට බලා ගන්න පුළුවන් මේ පල්ලෙහෙන් පේන්නේ අන්නේ වෙහිකල් පාකින් එක. නැත්නම් මේ වගේ බෙදෙන ඉඳන් තව තියෙනවා මීටර 800ක් වගේ. ඒ ටිකත් උඩටම යන්න පුළුවන්. මම මෙන්න මේ කිව්වා පඩිපිල තමයි ඔයගොල්ලෝ නැගලා යන්න තියෙන්නේ. නැත්තම් මෙන්න මේ පාරේ කෙලින්ම යන්න පුළුවන් උඩම තියෙන වෙහිකල් පාකින් එකට. ඒ වෙහිකල් පාකින් එකේ වොෂ්රූම් ෆැසිලිටිස් උත් තියෙනවා. 3 wheel තියෙනවා. ඔයගොල්ලෝ පල්ලෙහෙන් ඉඳන් උඩට 3 wheel එකේ යන්න පුළුවන්. තදබදයක් සාමාන්‍ය පොයේ දවස් ලොන් වීකෙන්ඩ් තියෙන දවස් වලට වාහන වැඩි ඇත්තටම. හරි දැන් අපි උඩටම ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් අපි දැන් යමු කුඹල්වෙල මහමෙවුනා අසපුව බලන්න. ඒ යනකොට මේ පැත්තෙන් පේන්නේ මේ වගේ ලස්සන view එකක්. දැන් බලා ගන්න ඔයගොල්ලෝගේ වෙහිකල් පාකින් එක ඔයගොල්ලෝ වෙහිකල් පාක් කරන ඉඩකඩ තියෙන මෙන්න මේ ප්‍රදේශේ. හරි අපි එහෙනම් දැන් යමු කුඹල්වෙල මහමෙවුනා අසපුව ඇතුළට. කුඹල්වෙල මහමෙවුනා අසපුවට එන්න තියෙන පාර වගේම වෙහිකල් පාකින් එක මම මේ සියලු දේ ඔයාලට පෙන්නුවා. දැන් මම මෙතනින් පෙන්නන්නම් ඔයාලට අපි යන පාර මේ ඇතුළට තව ගොඩාක් යන්න තියෙනවා. ඒ ඔක්කොම මම ඇතුළට පෙන්නන්නම්. මේ ඇතුළ බුද්ධ මන්දිරය. මේ බලන්න. අපි ඉන්නේ කොයිතරම් උඩින්ද කියලා. අර තියෙන්නේ අපි ආපු පාර.
ඒ කියන්නේ ප්‍රධාන පාර ඇත්තටම ඇල්ලවැල්ල වායේ පාර. ඒ පාරෙන් ඇවිල්ලා මෙන්න මේ කන්ද නැගගෙන තමයි එන්න තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන අපි ආව පාර. මේ අර අතනින් වලට පේන්නේ කුටීර වගේ. ඒ කියන්නේ භාවනා කුටි තියෙන්නේ. විදේශිකයන්ට උනත් එන්න පුළුවන්. නැත්නම් මේ මහමෙවුන අසපුවේ ඉන්න හාමුදුරුවෝ වහන්සේලාට භාවනා යෝගීව ඉන්න තියෙන කුටි තියෙන්නේ. අපි වටේම ඇවිදිමු. මම ගොඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මහමෙවුන අසපුවේ පෙන්නන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒකින්ද අපි බලමු. අර තමයි මහමෙවුන අසපුවේ මම පල්ලෙහෙන් පෙන්නපු වාහන පාක් එක. එතන ඉඳන් එනකොට මෙන්න මේ පඩිපෙළ දිගේ එන්න පුළුවන් මහමෙවුන අසපුවට. මේ තියෙන පඩිපෙළ දිගේ එන පාර. මේ පඩිපෙළෙත් ඇත්තට මෙනකොට ලස්සනට තියෙනවා. Puhulan paara. තියෙනවා පොත් ගන්න සදහම් පොත් වර්ග ඕන තරම් තියෙනවා ගන්න. දැන් අපේ අම්මලා ගත්තා බලමු පොත් මොනවද කියලා. කොහොම මොනවද ගත්ත පොත්? කියන්න සෙනෙහසින් මිය නොයන් හිස් සති. ආතෝගේ ධර්ම සාකච්ඡා. ආවයා මොකද ගත්තේ? අනේ පිළිසිට. සුදුනුවණින් පිහිට ලැබමු. ලස්සනයි නේද? අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ කුඹල්වල මහමෙවුන අසපුවේ සතියේ හැම දිනකම උදේ 6 ඉඳලා හවස 9 වෙනකන් තියෙන දන්සලට. ඊළඟට අම්මලා මේ දන්සල අපි දිනපතාම මෙතන දෙනවා. මේක අපි මාසෙකට වහන්නේ දවස් 7යි. සතිය හැම අඟහරුවාදා දවසේම විහාරේ මේ දන්සලක් වහනවා. ඒ කරන්නේ පිරිසිදු කිරීම කටයුතු සඳහා. එතකොට අනිත් දවස් 6ෙම බදාදා ඉඳන් සඳ වෙනකම් දිනපතාම දන්සල උදේ ඉඳන් රැය වෙනකම් අපි දෙනවා. සතිය දවසට අපි උදේ 9ට පටන් ගන්න රැය 8 වෙනකම් දන්සල දෙනවා. සෙනසුරාදාටයි උදේ 7:30ට පටන් ගන්න හවස 6 වෙනකම් දෙනවා. එතකොට ඔය කැදේක හදද්දී අපි දාන වර්ග 10ක්. ඒ තමයි රටකජු, එනසාල්, මුද්දරස්පල
අපි දැන් දන්සලට ගිහිල්ලා ආපහු ආවා කුඹල්ල අසපුවට. දැන් අපි බස් එකෙන් යන්න හදන්නේ. අපි අද නවතින්නේ බණ්ඩාරවැල නැෂනල් හොලිඩේ රිසෝට් එකේ. එතන මම කලින් වීඩියෝ එක දාලා ඇති. ඒ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න පුළුවන්. මේ බණ්ඩාරවැල ආවෙන් පස්සේ ගෲප් එකකට නවතින්න පුළුවන් තැන. ඒ වගේම මේ කුඹල්වැල මහමෙවුනා අසපුවේ දැන් අපි ගියා ෆ්‍රී දන්සලක් තියෙනවා. ඒ වගේ තව තැනක් තියෙනවා ඉන්දියාවේ අමෘත්සර් වල ගෝල්ඩන් ටෙම්පල් කියලා තියෙන්නේ. ඒ රත්තරන් දෙවල ගෝල්ඩන් ටෙම්පල් එකේ මේ වගේම ලංකාවේ ලෝකේ ලොකුම දන්සල තියෙන එතන අමෘත්සර් වල ඉන්දියාවේ. බොහෝදුරට වීඩියෝ එකක් ඒවි ඉන්දියාවේ. ඔන්න ඉංගියක් දුන්න කලින්ම. හරි අපි එන බණ්ඩාරවල තවත් ලස්සන වීඩියෝ එකකින් ආයි හම්බෙමු.